කෘෂිකර්මාන්තයේ තම එකම ජීවනෝපාය කරගත් අපේ පැරණි ගොවි මහතුරු බිම් සැකසීමේ ඉඳලා අස්වැන්න බත් ලෙස ආහාරයට ගන්නා තුරුම සිදු අනේක විද ක්‍රියාකාරම් සඳහා ඔවුන් යොදාගත්තේ සරල උපකරණ. ඒ වලට ඔවුන් යොදාගත්තේ මිනි ශ්‍රමය. නමුත් වර්තමානයේ වන විට මේ තත්ත්වය යම් තාක් දුරට වෙනස් වෙලා තියෙනවා. අවශ්‍ය කරන අවස්ථාවේ ඔවුන්ට අවශ්‍ය කරන මිනි ශ්‍රමය සොයා ගැනීම අද හරි දුෂ්කර කාරණයක්. ඒකට හේතුව අධික මිලක් ඒ සඳහා ගෙවන්නත් සිද්ධ වෙලා තියෙනවා. නමුත් මේ කාරණය ගැන මන අවබෝධයකින් පසු අම්පාර ප්‍රදේශයේ කමලසිරි මොහොට්ටි මහතා අපේ ගොවි ජනතාවට වඩාත් ඵල ප්‍රයෝජන ලබා ගන්න හැකි විදිහේ බහුවිධ අස්වල නිලයක් නිර්මාණය කළා තියෙනවා. ඉතින් අද වැඩසටහනින් අපි ඔබත් සමග මේ සූදානම් වෙන්නේ බහුකාර්ය අස්වල නිල යන්ත්‍රය පිළිබඳව කතා කරන්න. දේශීය කෘෂිකර්මාන්තයේ සංවර්ධනය උදෙසා වැඩි දායකත්වයක් ලබා දීමට කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණවලට හැකියාව ලැබී තිබෙනවා. වී ගොවිතැනේදී උවද භාවිතා කළ හැකි එවැනි යන්ත්‍රෝපකරණ රාශියක් තිබුණත් බහුල වශයෙන් අපේ ගොවි ජනතාව අතර ප්‍රචලිතව ඇත්තේ ඉන් කීපයක් පමණයි. ඊට හේතුව ලෙස පෙනෙන්නට තිබෙන්නේ එවැනි යන්ත්‍ර සඳහා අධික වියදමක් දැරීමට ගොවීන්ට ඇති අපහසුතාවයයි. කොහොම වුණත් අනෙකුත් යන්ත්‍ර හා සසඳා බැලීමේදී බහුල වශයෙන්ම රෝද දෙකේ අට්‍රැක්ටරය නම් ගොවි ජනතාවගේ සමීපතම යන්ත්‍රය බවට පත්වී තිබීම කාටත් නොරහසක්. අට්‍රැක්ටරයක් උපයෝගී කරගෙන බිම් සැකසීම, කොළ මැඩීම, බැට හුලං කිරීම හා ප්‍රවාහන කටයුතු සිදු කරනවා අප නිරන්තරයෙන් දැක තිබෙනවා. අට්‍රැක්ටරයට සමාන කොළ මඩින යන්ත්‍රද ඉතා සුළු ප්‍රමාණයක් රට තුළ භාවිත වුවත්